නියම රසට අඹ කරි එකක් තමා මේ හදාගන්න හදන්නේ. බලන්නකෝ. පුංචා කුළුඳු කොලයක්, සුදු ලූණු, ඉඟුරු, එනසල් ඇටයක්, ලූණු ටිකක් තමා මේ. මේ කහ කුඩු, ලුණු, මිරිස් කුඩු, ගම් මිරිස් කුඩු, උළුහාල්, වැදපු තුන පහ ඒ ටික. ඉතින් මේ තියෙන්නේ මේ අඹ. අඹ ටික මම හොඳට කපලා ඇට ටික අයින් කරලා නටන උණු වතුරට දාලා වතුර ටික මේවා කරලා ගන්නවා. මොකද මේ ගහේ අලුතෙන්ම කඩපු අඹවල කිරි ගතිය තියෙනවා. අර ඒ හින්දාම තමයි මේ නටන උණු වතුරට දාලා එක විනාඩි 2ක් විතර තියලා වතුර ටික පෙරලා ගත්තේ. දැන් මම මේ අඹ ටික දා ගන්නවා මේ තුන පහ මිශ්‍රණයට. තුන පහ මිශ්‍රණයට අඹ ටික දාලා හොඳට මේක කලවම් කරගන්නවා. හොඳට අඹ කෑලි වලට මේ හැම තුන පහක්ම එකතු අල්ල ගන්නකම් හොඳට කලවම් කරගන්නවා. කලවම් කරලා ඒක හොඳට තියලා ඊළඟට මම රත් වෙන්න තියලා අඹ ටිකක් දා ගන්නවා. අපි පෙරනස්ට මම අර සේලම ඉංග්‍රීසි සුදු ලුණු ඒක දා ගන්නවා. ඊට මේක තෙලෙන් ටිකක් බද ගන්න. තියෙන්නේ මම අර අත දාගත්ත හොඳට කොළ පහ ටික වැඩෙන්න තියපු අඹ ටික දා ගන්න. අඹ ටික දාලා හොඳට හැමතැනටම කොළ පහ වැඩිලා තියෙන්නේ. අඹ ටික දාලා මම මේ අඹ දාලා තිබුණු භාජනෙත් හොදලා එකටම දාගන්න. මේක මදගින්නේ තැම්බෙන්න තියාගන්නවා. මේ ගහේ අඹ මං මීට කලින් හදලා නෑ. අපි බලමු හදලා. හැම අඹම ඉතින් උයලත් රස නෑ. නමුත් මට හිතුණා මේකෙන් මේ අඹ මාළුවක් හදලා බලන්න ඕනේ කියලා. බලමු අපි හදලා හොඳට ඒවි. මං හිතනවා හොඳට අඹ මාළුව හැදෙයි කියලා. ගන්නවා. අර සීනි දානවට වැඩිය රසයි. මොකද චූටි බබත් හරි ආසයි ඔය අඹරෙල්ල මාළුව, අඹ මාළු ඒ වගේ දේවල් කන්න. එතකොට ඉතින් එයාලටත් තව ටිකක් හොඳයිනේ. අනිත් එක මම මේක හදන්නේ මේ වෙසක් පොයට පන්සලේ දානෙට. ඉතින් ඒ හින්දා මම විශේෂයෙන්ම මෙහෙම දාලා හදනවා. සීනිත් දාගන්න පුළුවන්. දැන් ඒක හරි ගානට හැදිලා තියෙන්නේ. මේ හොඳට තැම්බිලා තියෙන්නේ. චුරු පළුවම නම් දාන්නේ අර පොඩි හකුරු ටිකයි මේ රටින්දි ටිකයි මම දාගන්නවා. හකුරු ටික එතකොට රටින්දි ටික එකතු වුණාට පස්සේ හරිම ලස්සනට ඒක දුඹුරු පාටට වෙලා තියෙනවා මේ. වැඩි අර හැඳි දැම්මොත් මේක අර අඹ එකේ මං හිතන්නේ මේ ලොකු අඹ කිඩි జాතියක්. ඒකේ අර කෙඳි ගතිය එහෙම අඩුද කොහෙද? එතකොට දිය වෙලා යාවි කියන හින්දා මං හැඳ දාලා වැඩි එහෙම කරේ නෑ. හරි ලස්සන පාටක් පේනවනේ හකුරු රටින්දි දිය වෙලා දැන් තියෙන්නේ. දැන් අඹ මාළුව හරි තව චුට්ටක් පිහින්ද ගන්න ඕනේ. ඉන්න බලන්න මගේ අඹ මාළුව හරි ලස්සනයි. ඔයාලත් හදලා බලන්න මේ විදිහට අඹ මාළුවක්. දාපු දේවල් දාලා මේ විදිහටම හදලා බලන්න පුළුවන්. මේක අද හැදුවට හෙට තමයි රස. මොකද අල්ල ගන්න ඕනේ හොඳට. ඉතින් හැමෝටම තුරුණුවන්ගෙම සරණයි.